ආයිබෝන් කියල සාදරෙන් පිළිගන්නවා ක්‍රිප්ටෝ කතා by Ceylon Cash podcast එක සමගින්. The first ever crypto podcast in Sri Lanka. අයිබොන් ඉසලම හෙනවා නේද? එහෙනවා. හරි. අපි මොකද කරන්නේ? අපි දැන් පටන් ගන්නවද පොඩ්කාස්ට් එක? අද පොඩක් වෙනස් නේද? වෙලාවත් පොඩ්ඩක් වෙනස්. ඔව්. අද පොඩ්ඩක් වෙනදට කලින් එන්දරට පොඩක් කලින් අපි කට්ටිය ටිකක් එනකන් ඉන්නවද නැත්නම් පොඩ්කාස්ට් එක පටන් ගන්නවද? අපි පටන් ගමු ලහිරු. ඕකේ. හරි. අද පොඩ්කාස්ට් එක අපේ P2P ස්කූල් පොඩ්කාස්ට් එකේ 10 වෙනි එපිසෝඩ් එක යන්නේ. හැමදාම් වගේ හැමෝම සාදරයෙන් පිළිගන්න පොඩ්කාස්ට් එකට. අද මට පේනවා නමක් දෙකක් අලුතෙන් ඇවිල්ලා තියෙනවා අපිත් එක්ක එකතුලා අනිත් එක පොඩ්කාස්ට් එක දිගට යද්දි සමහරවිට අලුත් කට්ටිය එකතු වෙන්න පුළුවන් රෙකෝඩින් එක අලුත් කට්ටිය බලන්න පුළුවන් හින්දා හැමදාම් වගේ P2P ස්කූල් එක ගැනයි P2P ස්කූල් පොඩ්කාස්ට් සීරීස් එක ගැනයි පොඩි දෙයක් කියලා මම පටන් ගන්නම්. අපි හැමදාම කියනවා වගේ අපේ මේන් පර්පස් එක තමා ලංකාවේ P2P community එක හොඳ knowledgeable and educated P2P community එකක් කරන එක risk free frauds වලට අහු වෙන්නේ නැතුව තමන්ගේ වැඩේ ස්මූත්ලි කරන් යන්න පුළුවන් P2P buyers line sellers ටිකක් අපිට අපේ ශ්‍රී ලංකාවේ community එකේ හදන එක තමයි අපේ main purpose එක. හැමදාම කියනා වගේ අර නිසල් අය කියනා වගේ මේක advice financial advice දෙන platform එකක් එහෙම එකක් නෙමෙයි. මේක තනිකරම education purpose එකකින් ලංකාවේ තියෙන crypto community එක knowledgeable කරන්න කරන පොඩ්කාස්ට් සීරීස් එකක්. sorry පොඩ්කාස්ට් සීරීස් එක කරන්න P2P ස්කූල් එකෙන් P2P ස්කූල් එකත් එක්ක ඔයගොල්ලන් හැම වෙලාවෙම එකතු වෙලා ඉන්න. මොකද අපි කිව්වාගේ ලංකාවේ තියෙන P2P community එක හොඳ knowledgeable community එකක් කරන්න අපි හැම වෙලාවෙම P2P ස්කූල් එකෙන් try කරනවා. අනිත් එක්ක කියන්න ඕනේ දැනට අපිත් එක්ක එකතු වෙලා ඉන්න කට්ටිය link එක share කරන්න. මේ පොඩ්කාස්ට් එක knowledgeable වෙනවා කියන හිතන හැමෝටම link එක share කරලා ඒගොල්ලන් එකතු කරගෙන අපිට ඕගොල්ලන්ගේ support එක දෙන්න. හරි. අද topic එකත් පොඩ්ඩක් වෙනස්. වෙලාවත් පොඩ්ඩක් වෙනස්. topic එකත් පොඩ්ඩක් වෙනස්. සාමාන්‍යයෙන් දැන් අපි P2P ගැන කතා කරනකොට ads trades disputes වගේ visible දේවල් ගැන ගොඩක් වෙලාට කතා කරන්නේ. හැබැයි අද අපි කතා කරන්න යන්නේ P2P ecosystem එකේ hidden layer එකක් ගැන. නේද අයියේ? අයි hidden economy කියලා මං ඇහුවොත් එහෙම නිකන් hidden economy කියන්නේ මොකක්ද කියලා පොඩ්ඩක් විස්තර කරොත් එහෙම. ඔව් ලහිරු. ඇත්තටම P2P පැත්තට කතා කරන ගත්තම මාකට් එකේ තියෙන සාමාන්‍ය කෙනෙක්ට හැමෝටම හිතෙන්නේ P2P මාකට් එක කියන්නේ සාමාන්‍ය LKR සහ USDT අතර තියෙන payments වෙන දේවල් විතරයි කියලා. නමුත් ඇත්තටම එතනින් එහාට ගියපු තවත් ඉකොනොමික්ස් ගොඩක් මේකට සම්බන්ධයි. ඒ කියන්නේ රුපියල් වලින් එහාට ගියපු එහෙම නැත්නම් USDT වලින් එහාට ගියපු එහෙම නැත්නම් බැංක් ට්‍රාන්ස්ෆර් කියන payment method එකෙන් එහාට ගියපු වගේ ගොඩක් දේවල් මේකට අදාළයි. ඒතකොට ඒ දේවල් ඔක්කොම අයිති වෙන්නේ අර hidden වෙච්ච ඉකොනොමියට. ඒක ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න. මොකද මාකට් එකේ සමහර කට්ටිය දන්නේ නැහැ මේ වගේ දේවල් ඇත්තටම තියෙනවද කියලාත් P2P මාකට් එකේ. ඒත් එකම P2P වගේම අනිත් මාකට්ස් වලත් කොහොමද තවත් මල්ටි කරන්සි ආර්බිට්‍රාජ් වෙනවා. තව මල්ටි කරන්සි එක ඩිෆරන්ට් පේමන්ට් මෙතඩ්ස් ආවම ඒවත් තුල ආර්බිට්‍රාජ් හැදෙනවා. ඒත් එකම ඩිෆරන්ට් පේමන්ට් මෙතඩ්ස් වලින් පාවිච්චි කරන්න පුළුවන් ටැක්ටිකල් කරන්න පුළුවන් දේවල් තියෙනවා. ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා මේ ඉකොනොමි එක ඇතුලේ හැදෙන. ඒකින්ද ඒ වගේ දේවල් කතා කරන්න තමයි විශේෂයෙන් මේ හිඩන් ඉකොනොමි කියන මාතෘකාව අපි තෝරගත්තේ. හරි. දැන් අපිට ඔයගලන්ට හැමෝටම තේරෙන්නේ නැති අද ටොපික් එකේ බේස් එක මොකක්ද කියලා. සෝ බේස් එක තව ටිකක් අපි පොඩ්ඩක් ඇතුළට ගියොත් එහෙමයි අයියා පොඩ්ඩක් මගේ ඊළඟ ප්‍රශ්නේ විදිහට අයියා විස්තර කරොත් එහෙම මම ඇත්තටම ප්‍රශ්න දෙකක් විදිහට මේක අහන්න හිතුවේ බට් මට හිතෙනවා එක ප්‍රශ්නකින් අයියා විස්තර කරොත් එහෙම හොඳට කට්ටියට තේරෙයි කියලා. මොකද visible layer එක and hidden layer එක ඒ දෙක කියන්නේ මොකද්ද වෙන වෙනම ඒ දෙක අතර තියෙන වෙනස මොකක්ද කියලා පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරොත්
මාර්කට් කෝඩිනේෂන්ස් තියෙනවා. ඒත් එක්කම මල්ටිපල් පේමන්ට් මෙතඩ් සමගින දේවල් තියෙනවා. ඊට අමතරව ක්‍රොස් ප්ලැට්ෆෝම් ෆ්ලෝස් උත් තියෙනවා. ඒ වගේම මල්ටි ප්ලැට්ෆෝම් P2P ට්‍රේඩ් කරන කට්ටියක් ඉන්නවා. මම මේක පොඩ්ඩක් ඇඩ්වාන්ස් ටොපික් එකක් වෙන්නත් පුළුවන්. සමහර P2P කරන කට්ටියට තේරෙන්නේ නැති වෙන්නත් පුළුවන්. ඒකින්ද අපේ P2P ස්කූල් එකත් එක්ක ජොයින් වෙලා හිටියොත් මේ දේවල් ගැන හොඳට ඉගෙන ගන්න පුළුවන් ඉස්සරහට. ඒ කියන්නේ අපේ P2P ස්කූල් එකෙන් මේ වගේ දේවල් ඇඩ්වාන්ස් ලෙස 1 by 1 කියලා දෙනවා. නමුත් මේ අපි ඒ තින එක ඇත්තද බොරුද පොඩක් එක්ස්පේන් කරොත් එහෙම. ඔයාලා යනවා නේද? ඔව් ඒ බුද්ධ හකියටත් පුළුවන්. ගොඩක් රුපියලි කරන ඒක කියන්න බෑ. ඒලාසක P2P සිස්ටම් තමයි. අනේ සමාවෙන්න කරදර කරනවා නම් මට ඇත්තටම චුට්ටක් තේරුණා මදියක්. ඒක තව ටිකක් එක්ස්ප්ලেইন කරොත් එහෙම අක්කා පැත්තෙන්. ඔලයිරු ඇත්තටම ඒ කියන්නේ P2P ඉකෝසිස්ටම් එක එක්ස්ප්ලেইন කරොත් තව ටිකක් ඒ කියන්නේ ඒකේ මේන් ලේයර්ස් තුනක් තියෙනවා. ඒ කියන්නේ මේන් එක තමයි ඒ කියන්නේ බැංකින් සිස්ටම් එක කියන්නේ. ඒ කියන්නේ රුපියල් ට්‍රාන්ස්ෆර් කරන. ඒ කියන්නේ මේකේ තමයි ට්‍රැඩිෂනල් ෆයිනෑන්ස් ලේයර් එක කියලා අපි හඳුන්වන්නේ. ඒ කියන්නේ local bank transfers නැත්නම් SEFT transfers, online banking එහෙමත් නැත්නම් ඔයගොල්ලෝ පාවිච්චි කරනවා ඇති ෆ්‍රීමි ෆ්ලෑෂ් වගේ තියෙන يعني QR payments එක තියෙන payment gateways ඊට පස්සේ ඔයගලන්ට example එකක් වගේ කිව්වොත් Binance P2P එකෙන් USDT buy කරලා එයා sellerට transaction එක කරන්නේ commercial හරි මොකක් හරි තියෙන normal bank එකකින්. එතකොට ඊළඟ දෙවෙනි පොයින්ට් එක විදිහට අපි කිව්වොත් digital wallet system එක. ඒ කියන්නේ මේක borderless online payment system එකක් කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ ඔයගොල්ලෝ අහලා ඇති PayPal, Wise, Payoneer, Skrill වගේ තියෙන payment systems. එතකොට ඒකට උදාහරණයක් ඔයගලන්ට කිව්වොත් ඔයගොල්ලෝ ගොඩක් අය freelancers විදිහට client කෙනෙක්ගේ PayPal balance එකක් අරගෙන ඒ කියන්නේ ඒගොල්ලන්ගේ මොකක් හරි වැඩක් කරලා PayPal එක through ඒගොල්ලන්ගේ balance එකක් අරගෙන ඒ PayPal balance එක P2P market එකේ sell කරලා රුපියල් ලබා ගන්නවා වෙන්න පුළුවන්. තව ඒ විදිහට Wise වලත් ඒ වගේම ඒ කියන්නේ Wise USD balance එක USDT වලට convert කරලා ඒක fiat currency එකට cash out කරනවා වෙන්න පුළුවන්. මෙතනදී traditional banking plus global digital money system එක තමයි connect වෙන්නේ. තුන්වෙනි පොයින්ට් එක විදිහට අපිට කියන්න පුළුවන් ක්‍රිප්ටෝ ලේයර් එක. ඒ කියන්නේ මේක blockchain based value transfer layer එක. ඒ කියන්නේ ඔයගොල්ලෝ පාවිච්චි කරන USDT, BTC, Bitcoin නැත්නම් Ethereum ඒ වගේ දේවල්. එතකොට ඒකට example එකක් කිව්වොත් ලංකාවේ නිවුස් කෙනෙක් මොකක් හරි foreign country එකක ඉන්න යාළුවෙක්ට සල්ලි යවන්න ඕන වුණාම traditional bank වල use කරොත් ඒක ඇත්තටම හරිම slow නැත්නම් fees වැඩි නැත්නම් එක එක restrictions තියෙන්න පුළුවන්. ක්‍රිප්ටෝ රූට් එක අපි යූස් කරොත් ෆියට් එක කියන්නේ LKR USDT වෙලා USDT wallet transfer එකක් විදිහට cash out කරගන්න පුළුවන් සල්ලි. මෙතනදී blockchain layer එක fast settle එක විදිහට අපිට මෙතන ක්‍රියා කරනවා. ඒ කියන්නේ අපි අතරම කිව්වොත් summary එකක් විදිහට කිව්වොත් ecosystem එකේ main layers තුනක් තියෙනවා. banking system එකයි digital wallet system එකයි ක්‍රිප්ටෝ ලේයර් එකයි. මේ තුන කනෙක්ට් වෙලා තමයි ෆුල් සිස්ටම් එකම රන් වෙන්නේ. ඒක පැහැදිලි නේද? අනිවාර්යෙන් අක්කේ. මම ඇත්තටම තිබ්බ ඩවුට් එක ඒකෙන් ක්ලියර් වුණා. නිම්සායත් අපිත් එකතු වෙලා ඉන්නව නේද? ඔව් මේ ඇත්තටම අපි දැන් අපේ කතාවේ මුල්ම ටික අපි පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරගත්තා කට්ටියම එකතු වෙලා ඊළඟට අපි පොඩ්ඩක් ඩිරෙක්ට් ටොපික් එකට එමු.
මං මේක හන්සියක්කගෙන් අහන්න කැමති PayPal වගේ මෙතඩ්ස් ඇත්තටම යූස් වෙන්නේ. ඕ ඇත්තටම PayPal වගේ එකක් යූස් වෙන්න අතර මේන් රීසන්ස් කීපයක්ම තියෙනවා. ඒක පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරොත් P2P ඉකෝසිස්ටම් එකේ ඇත්තටම බිගස් රීසන් වලින් එකක් තමයි සාමාන්‍ය ලෝකල් කියන්නේ අපේ කියන්නේ ලෝකල් බැංකින් සිස්ටම් එකේ ඇත්තම මේක තියෙන්නේ කන්ට්‍රි බේස්ඩ්. ඒ කියන්නේ එක්සැම්පල් එකක් විදිහට ලංකාවේ account එකක් යූස් කරන කෙනෙක්ට ඉන්ටර්නැෂනල් පේමන්ට් රිසීව් කරන්න ෆොරින් ක්ලයන්ට්ස් එක ට්‍රාන්සැක්ෂන් කරන්න ග්ලෝබල් මාකට් ප්ලේස් එක වැඩ කරන්න සමහර වෙලාවට හරිම ඒ කියන්නේ අමාරු වෙන්න පුළුවන්. ඒකට හේතු කිව්වොත් ඒ කියන්නේ බැංකින් රෙස්ට්‍රික්ෂන්ස් තියෙනවා. ඒ කියන්නේ බැංක් ටු බැංක් නැත්නම් කන්ට්‍රි ටු කන්ට්‍රි බැංකින් රෙස්ට්‍රික්ෂන්ස් තියෙනවා. ඒ කියන්නේ එහෙම නැත්නම් ඒව සපෝට් කරන්නේ නැති කන්ට්‍රීස් තියෙන්න පුළුවන්. ඊට පස්සේ හයි ට්‍රාන්ස්ෆර් ෆීස් අපිට ඇක්ටිව් වෙලා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් සෝස් කියන්නේ සෙටල්මන්ට්ස් වෙන වේගෙ කියන්නේ හරිම ස්ලෝ සෙටල්මන්ට්ස් තියනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කරන්සි කන්වර්ෂන් වලදී අපිට එක එක ගැටලු එන්න පුළුවන්. හැබැයි PayPal Wise වගේ platforms use කරනකොට ඉන්ටර්නෙට් බේස්ඩ් ග්ලෝබල් පේමන්ට් නෙට්වර්ක් එකක් හින්දා ඒ කියන්නේ විවිධ රටවල් වල යූසර්ස්ලා සේම් platform එක ඇතුලේ balances exchange කරන හින්දා ඒක ඇත්තටම හරිම පහසුයි. ඒ කියන්නේ එක්සැම්පල් එකක් විදිහට ඔයගලන්ට කිව්වොත් ලංකාවේ ඉන්න ෆ්‍රීලාන්සර් කෙනෙක් US client කෙනෙක්ට PayPal payment එකක් රිසීව් කරනවා නම් ඒක ලෝකල් බැංක් රූට් එක ඇතුළත මම අර ඉස්සෙල්ලා කියපුවා වගේම වයර් ට්‍රාන්ස්ෆර් ෆීස් හරිම වැඩි. නැත්නම් ප්‍රොසෙස් වෙන්න යන දවස් ගාන වැඩි. නැත්නම් පේපර් වර්ක්ස් හරි කම්ප්ලයන්ස් චෙක්ස් වගේ ඒවා රික්වෙස්ට් වෙන්න පුළුවන් නිතර. හැබැයි PayPal route එකට යනවා නම් ඒක අපිට ෆාස්ටස්ට්ම පේමන්ට් සර්විස් මේ මෙතඩ් එකක් විදිහට කියන්න පුළුවන්. මොකද මේ ඒක ඇත්තටම හරිම වේගෙන් ඒ කියන්නේ නෝමල් රුට් එකකට වඩා ඉක්මනට සෙටල් වෙනවා. ඒ කියන්නේ ඊට අමතරව තව PayPal balances අපි ගාව තියෙනකොට තව user කෙනෙක්ට sell කරන්න හරි නැත්නම් USDT වලට convert කරනවා local cash out කරනවා වගේ දේවලුත් අපිට කරන්න පුළුවන්. ඒ කියන්නේ PayPal වගේ methods වල ඇත්තටම අපිට ඒක කියන්න පුළුවන් global liquidity gateway එකේ role එකක් play කරනවා කියලාත් කියන්න පුළුවන්. මම අර ඉස්සෙල්ලත් කිව්වා වගේ freelancers ලට remote workers ලට එහෙම නැත්නම් මේ online service providers ලට මේ වගේ users ලට මේ system එක ඇත්තටම හරිම important system එකක් කියලා අපිට කියන්න පුළුවන්. ඔව් අක්කේ මේ ඇත්තට මතක් කරන්න ඕන මේ අද PayPal launch එකත් සිද්ධ වුණා ලංකාවට මෙච්චර කල් PayPal officially තිබ්බේ නැහැ අපිට use කරන්න. ඒතර ඒ launch එක අද සිද්ධ වුණා. එතකොට මට ඊළඟට මට හංසයක්කගෙන් අහන්න තියෙන ප්‍රශ්නේ තමයි international P2P මේ වගේ මෙතඩ්ස් තියෙනවනේ. එතකොට මේ වගේ කොහොමද මේ වැදගත්කම P2P මාකට් එකක? ඔව් ඇත්තටම නිම්සර මේ ඔයගේ ප්‍රශ්නේ කියන්නේ ඉන්ටර්නැෂනලි P2P වල මේවා ඇත්තටම මේ වැදගත්ද කියන එක. ඒතකොට ඒක ඇත්තටම මේ ඉන්ටර්නැෂනලි P2P වල පේමන්ට් මෙතඩ් එක ට්‍රේඩ් එක කියන්නේ රීච් කරන්න ඩිසයිඩ් කරනවා කියලා අපිට කියන්න පුළුවන් මේන්ලිම. මොකද ඒ කියන්නේ ලෝකල් බැංක්ස් වල ඇත්තටම මේ සේම් කන්ට්‍රි එක ඇතුලේ ට්‍රේඩ්ස් හැන්ඩල් කරනවා. හැබැයි ග්ලෝබල් සයිඩ් එකට ගියාම අර මං කිව්වා වගේ රිස්ට්‍රික්ෂන්ස් ලිමිටේෂන්ස් එනවා. ඒ නිසා ඒ කියන්නේ wallet use කරනකොට අපිට ඇත්තටම මේ flexibility කියන එක හදා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඇත්තටම ඒ කියන්නේ wallet system එක පාවිච්චි කරන එකෙන් global trade enable කරන bridge එකක් විදියට අපිට ඒක පාවිච්චි කරන්න පුළුවන්. මම bank limitations ගැන මේ පොඩ්ඩක් explain කරොත් ඒ කියන්නේ පොඩි නිකන් කිව්වොත් එහෙම ඒ කියන්නේ transfer කරද්දී transfer limits තියෙන්න පුළුවන් ඒගොල්ලන්ට. එහෙම නැත්නම් මම අර කලින් කිව්වා වගේ compliance issues හරි compliance documents request කරොත් එimhe compliance delays එන්න පුළුවන්. ඒ වගේම අර දැන් අපි country to country transfers කරන ඉඳ country restrictions එන්න පුළුවන්. ඒ කියන්නේ අතර මේ වගේ හේතු හින්දා තමයි මේ traders ලා alternative payment rails පාවිච්චි කරන්නේ ඇත්තටම. මොකද අපි හැමෝටම ඕනේ හරිම ඒ කියන්නේ fastest and smoothest settlements කරගන්නනේ. ඒකත් එතකොට ඔව් ඒක පැහැදිලිද නිවසර? ඔව් අක්කේ මේ ඒ කතා කරපු දේවල් වලින් මට මේ අවසාන ප්‍රශ්න විදියට මේ alternative payment methods සහ මේවා ගැන මට අහන්න තිබ්බ ප්‍රශ්න වලින් මට මේ දැන් කතා කරපුවෙන් මට තියෙන්නේ ඒ කියන්නේ මේ international payments සහ මේ P2P සම්බන්ධතාවය ඇත්තටම මේ එතකොට separate economy එකක් තියෙනවද මේකේ?
ඉන්ටර්නශනල් පේමන් පේපෑල් ඒ වගේ දේවල් සහ මේ P2P මාකට් එකත් එක්ක. ඕනින් සර් ඇත්තටම මේ ඒක ඒ කියන්නේ ඇත්තටම සෙපරේට් ඩිජිටල් ඩොලර් ඉකොනොමි එකක් කියලා දෙයක් තියෙනවා. ඒක බ්‍රේක් ඩවුන් එකක් විදිහට අපි දැන් අර කලින් කිව්වා වගේ කියන්නේ PayPal වයිස් බැලන්සර්ස් තියෙනවා එහෙම නැත්නම් ෆ්‍රීලාන්ස් earnings විදිහට තියෙනවා. ඒ කියන්නේ USD earnings විදිහට තියෙනවා. ඔන්ලයින් බිස්නස් පේමන්ට්ස් විදිහට තියෙනවා. ඒ කියන්නේ මේවා ෆිසිකල් බැංක් සිස්ටම් එකෙන් අවුට්සයිඩ් ඒ කියන්නේ ඒවෙන් ඒ පිටතට තිබ්බට මේ ඇත්ත වැලියු එකක් තියෙනවා. ඒ කියන්නේ මේ ඉකොනොමි එකේ ක්‍රිප්ටෝ මාකට් එකත් එක්ක කනෙක්ට් වුණාම ඒ කියන්නේ අපිට පහසුවෙන්ම මම අර ඉස්සෙල්ලා වගේ PayPal USD තියෙන ඒවා අපිට USDT කරලා ලෝකල් කෑෂ් අවුට් එකක් විදිහට ගන්න පුළුවන්. ඒ කියන්නේ අතන ඩිජිටල් ඩොලර්ස් ප්ලස් ඒ කියන්නේ ක්‍රිප්ටෝ එකතු වුණාම අපිට පැරලලි ෆයිනෑන්ෂල් සිස්ටම් එකක් ක්‍රියේට් කරගන්න පුළුවන් ඇත්තටම. ඔව් මං හිතන්නේ නිම්සලාගේ ප්‍රශ්නය ක්ලියර් වෙන්න ඇති හංසකගේ උත්තරෙන්. මට පොඩි ප්‍රශ්නයක් ආවා නිසල් අයියගේ පැත්තට ආයි යන්න ඕන කියලා හිතනවා. මොකද මං හිතන්නේ මේක ඇත්තට මට මගේ පැත්තෙන් නම් කිසිම මට ලොකු ප්‍රශ්නයක් කිව්වොත් හරි ඒ වචනෙත් පොඩ්ඩක් කියන්න අමාරුයි මට. අයියේ පොඩ්ඩක් මේ parallel liquidity ගැන පොඩ්ඩක් කියනවාද? ඒක ඉම්පෝර්ටන්ට් පොයින්ට් එකක් නේද? මට අයියා මං හිතන්නේ මං අයියත් එක්ක කරපු කන්වර්සේෂන් එකකදී අයියා ඔක්ක කියලා තියෙනවා. ඒක පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරන්න පුළුවන්ද පොඩ්ඩක් අපිට ඩීප්ලි? ඔවලහරු ඇතරම් පැරල් ලික්විඩිටි කියල ගන්නේ දැන් අපි ක්‍රිප්ට ලේස් සහ ට්‍රන්සේෂන් ලේස් ගැන අපි කතා කරන්න ඉස්සෙල්ල. එතකොට ඒ ලේස් වල තියෙදි දැන් අපි එක අවස්ථාව කතර කලින් සේෂන් එකදී කතා කරා කොහොමද රටක් ඇතුලේ හෝ රටෙන් පිටත හෝ මේ ක්‍රිප්ටෝ මාකට් එකේ මේ වගේ ඉකොසිස්ටම් එක ඇතුලේ පියර් ටු පියර් ඉකොසිස්ටම් එකදී එක එක ආකාරයෙන් මේ ෆන්ඩ් ලික්විඩිටි මේන්ටේන් වෙන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ මම අර කලින් උදාහරණයකට කිව්ව කතාව මම හිතන්නේ මේ අපේ ලංකාව ඇතුළත P2P මාකට් එකේ වොලියුම් එක කීයද කියලා කවුරු හරි අහුවොත් එහෙම කෙනෙක්ට උත්තර දෙන්න ඔප්ෂන්ස් දෙක තුනක් තියෙනවා. එකක් තමයි කෙනෙක්ට පුළුවන් දැන් තියෙන මාකට් එකේ පබ්ලික් මාකට් එකේ අවైలබල් data අනුව බලලා කියන්න ලංකාව ඇතුළත මේ වෙලාවේදී මෙන්න මෙච්චරක් ලික්විඩිටි තියෙනවා මාකට් එකේ. ඒ කියන්නේ USDT වලින් අපි මම මේ USDT වලින් කියන්නේ මම ආයෙත් මේක කියන්නේ P2P මාකට් එක කියන්නේ USDT LKR මාකට් එක නෙවෙයි. P2P මාකට් එක කියන්නේ peer to peer transfer කරන මාකට් එකක්. මේක Binance එකේ වෙන්න පුළුවන්, Bybit එකේ වෙන්න පුළුවන්, Maxi එකේ වෙන්න පුළුවන්, Bitget එකේ වෙන්න පුළුවන්, ඕනම exchange එකක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් privacy focused exchange එකක වෙන්න පුළුවන්. මම හිතන්නේ ගොඩක් කට්ටිය මෙතන අහලත් නැතුව ඇති RoboSats වගේ P2P exchanges තියෙනවා Lightning වලින් කරන. ඒ වගේ exchanges වලත් P2P markets run වෙනවා. ඒවා ගොඩක් privacy focused සහ ඒවත් run වෙන්නේ වෙනම liquidity layers. එතකොට මේ ඔක්කොම liquidity layers තියෙන මේ liquidity management platforms වල තියෙන layers ටිකක් තියෙනවා. ඒකෙදි එක layer එකක් තමයි අපේ crypto layer එක. crypto layer එකේ තියෙන funds තමයි අපිට සාමාන්‍යයෙන් visible වෙන්නේ. නමුත් අපේ රුපී layer fiat layer එක ගත්තොත් එහෙම fiat layer එක වෙනම ආකාරයකින් maintain වෙනවා. ඊට අමතරව අපි ගත්තොත් එහෙම digital wallets වල තියෙන digital currency කියන්නේ digital currency layer එක කියන්නේ e-dollars නැත්නම් e-money කියන layer එක ගත්තොත් ඒක තවත් ආකාරයකින් maintain වෙන්නේ. ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ වොලට්ස් වල තියෙන Payoneer dollars, Wise dollars, එහෙම නැත්නම් PayPal dollars ඔය වගේ නොයෙකුත් ආකාරයේ ඩොලර් වලට සමාන වූ විවිධ වූ currencies maintain වෙනවා. ඒතර ඔය layers හැම එකේම visibility ගාවම තමයි හරියටම අපි කොච්චර liquidity එක price කොච්චරද කියලා කියන්න පුළුවන් වෙන්නේ. එතකොට දැන් මම කලින් දවස් කියපු උදාහරණෙම ගත්තොත් එහෙම ලංකාව ඇතුළත මේ වෙලාවේදී ඩොලර් මිලියන එක කට්ටිය ඩොලර් මිලියන එකේ liquidity sell වෙන්න තියෙනවා කියන්නේ ඇත්තටම ලංකාව ඇතුළත ඩොලර් මිලියනයක් වටිනා USDT available මේ වෙලාවේදී sell කරන්න. ඒ කියන්නේ එච්චරක demand එකක් තියෙනවා මාකට් එකේ. එතකොට ඒ demand එක තියෙනවා කියන්නේ ඇත්තටම මේගොල්ලන්ට මිලියනයක් sell කරන්න තියෙනවා වගේම අනිත් පැත්තේ buy market එක කියන්නේ ඒව buy කරන්න ඉන්න කට්ටිය ගත්තොත් එහෙම ඒගොල්ලොන්ගේ liquidity සමහරට ඩොලර් මිලියන 2-3ක් වැඩි වෙන්න පුළුවන්. ඒතර මම මේ අතිශය ලොකු ගණන් වලින් කතා කරන්නේ ඇත්තටම මේ මාකට් එක නිකන් ඕවර් එක්සැජරේට් කරන්න නෙවෙයි. ඇත්තට මාකට් එකේ තියෙන ඇත්ත data ගැන යම්කිසි ප්‍රමාණයකට අපිට visibility එකක් තියෙනවා. ඒ තියෙන ප්‍රමාණය ගැන මම කලින් කතා කරලා තියෙනවානේ. අපේ අර DAI team එක සහ අපේ තියෙන මේ Sintel එකෙන් පේන දේවල් තමයි මම මේ කියන්නේ. ඒකෙන් publicly visible වෙන data විතරයි අපි මෙතන share කරන්නේ. කිසිම වෙලාවක කිසිම කෙනෙක්ගේ private data ගැන දෙයක් හෝ අපි මේ privately හොයාගන්න දෙයක් එළියට දාන්නේ නැහැ කියන අපිට එහෙම
ඩිස්ක්ලෝස් කරන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. සහ එහෙම ඩිස්ක්ලෝස් කරන්න කිසිම විදිහකින් පෙළඹෙන්නේ නැහැ. එතකොට මම මේ කියන්න ගත්තේ ඇත්තටම මේ ලංකාවේ ඇතුළත තියෙන ලික්විඩිටි අර ලේයර්ස් දෙක තුනේම මේන්ටේන් වෙනවා. එතකොට යම්කිසි ප්‍රමාණයක් ෆියට් කරන්සි වල මේන්ටේන් වෙනවා, යම්කිසි ප්‍රමාණයක් USDT වලින් මේන්ටේන් වෙනවා. ඊට අමතරම ප්‍රමාණයක් රුපීස් වලින් නැතුව USD වලට සමාන වූ ඩිජිටල් කරන්සිස් වලිනුත් මේන්ටේන් වෙනවා. අන්න ඒක තමයි අපි කතා කරේ ලික්විඩිටි ලේයර්ස් විදිහට ඩිෆරන්ට් ලොකේෂන්ස් වල තියෙනවා කියලා. එතකොට මම හිතනවා ඒකෙන් යම් තාක් දුරට පැහැදිලි වෙන්නේ නැති ලික්විඩිටි කියන කොටස ඒක පැහැදිලිද ලහිරු? ඔව් අනිවාර්යෙන් අයියේ. ඒක ඇත්තටම ලස්සනට පැහැදිලි වුණා. නිම්සර අයියේ ඔයාට ඒකත් එක්කව ප්‍රශ්නයක් තියෙනවා කියලා මට මෙසේජ් එකක් ආවා. ඔව් මට තියෙන ප්‍රශ්නයයි ඇත්තටම මේ. එතකොට මේ පැරලල් ලික්විඩිටි නිසා යූසර්ස්ලට පේන්නේ එතකොට half pitch එකක් නේද මෙතන පැරලල් ලික්විඩිටි හරහා? මට ඇහුණ එක හරියට කිව්වොත් එහෙම නිම්සර අහන්නේ يعني යූසර්ස්ලට පේන්නේ භාගයක්ද කියන එකද? ඒ කියන්නේ යූසර්ස්ලට පේන්නේ පිච් එකෙන් භාගයක්ද කියලා ගත්තොත් ඒකේ තියෙන ප්‍රමාණය ගැන කිව්වොත් එහෙම ඇත්තටම භාගයක් පේන්නේ නැති අවස්ථාවක් තියෙනවා. මම හිතන්නේ සමහර වෙලාවට විසිබල් මාකට් එක ගොඩක් පොඩි. ඇත්ත ලික්විඩිටි එක ගොඩාක් ලොකු වෙන්න පුළුවන්. මොකද හේතුව මෙතන අපි කතා නොකරපු අර කෑෂ් ලේයර් එකකුත් තියෙනවා. කෑෂ් ලේයර් එක කියන්නේ ඇත්තටම කෙනෙක් ෆන්ඩ් ට්‍රාන්ස්ෆර් කරන්න පියර් ටු පියර් ට්‍රාන්සැක්ෂන් එකක් කරන්න මාකට් එකේ අත්පිට මුදල් දීලා ඒකට ට්‍රාන්ස්ෆර් කරන මෙතනසුත් තියෙනවා. ඒතර ඒවා ගැන අපි මෙතන කතා කරේම නැහැ. මොකද ඒවා ගොඩක් රිස්කි සහ ඇඩ්වාන්ස් ලෙවල් එකේ මොකක්දලයි වැඩ. ඒකින්ද මේ දැන් අපි අර PayPal ගැන කතා කරන්න හේතුවත් ඇත්තටම මේ අද PayPal රිලීස් වෙච්ච ඉඳනේ. ලංකාවට PayPal එද්දී ප්‍රධාන බැංකු තුනකින් ලංකාවට මේක enable කරා. ඒතකොට PayPal වලින් කට්ටිය වැඩ කරද්දී ඉස්සරහට එන්න පුළුවන් හොඳ ටොපික් එකක් වෙනවා. ඒතකොට කට්ටිය දැන් ඉස්සර නම් ඒ රටවල් වලින් accounts හදාගෙන maintain කරා. නමුත් මේ වෙද්දී තව ඉස්සරහට ලංකාව ඇතුළතත් ලංකාවත් එහෙම රටක් වෙන්න පුළුවන් chance එකකුත් තියෙනවා. ඒක හින්දා මේ මට පේන විදිහට මේ මාකට් එක ගැන යම්කිසි knowledge එකක් තියෙන්න ඕන හින්දා තමයි අතන මේ දේ ගැන කතා කරන්න ඕනේ. සාමාන්‍ය යූසර් කෙනෙක්ට ඇත්තටම ඔව් full picture එක පේන්නේ නැහැ මේ අවස්ථාවේදී. අයි එතකොට මං ඒත් එක්කම ඇහුවොත් එහෙම දැන් අයියා ඔහොම කියනවා නම් දැන් මේ වගේ ලොකු දෙයක් ඇත්තටම ඉම්ප්ලිමන්ට් වෙලා නම් ඒ හැමෝම PayPal යූස් කරන්නේ නැත්තේ කියලා ඇහුවොත් ලහිරු ඇත්තට මේක PayPal කියලා වචනයෙන් කෙලින්ම ගන්න බෑ. PayPal විතර නෙවෙයි ඇත්තට ඩිජිටල් කරන්සි වලට්ස් පාවිච්චි කරන්නේ නැත්තේ හැමෝම කියලා ගත්තොත් එහෙනම් මේක ගොඩක් රිස්ක් දෙයක්. ඒතර මේ අවස්ථාවේදී PayPal හෝ Wise හෝ මොකක් හෝ දෙකින් ගත්තොත් එහෙම ඒගොල්ලෝ USD මේන්ටේන් කරන්න ගොඩක් වෙලාවකට බැංකුවක් යටතේ. ඒතර බැංකුවකට අදාළ account එක තමයි අපේ සල්ලි මේන්ටේන් වෙන්නේ. ඒතර ඒ බැංකුවල තියෙන rules and regulations වලට අනුව ගොඩක් වෙලාවට ඒ P2P කියන මෙකනිසම් එක කරන්න බෑ. ඒ කියන්නේ ඒවා USDT හෝ ක්‍රිප්ටෝකරන්සි වලට ට්‍රාන්සැක්ෂන් කිරීමේ ලොකු රිස්ක් එකක් තියෙනවා. මොකද ඒගොල්ලෝ ඔෆ් රෑම්ප් ඔන් රෑම්ප් කරන්න දුන්නත් සමහර වෙලාවට P2P කරන්න දෙන්නේ නැහැ. ඒ කියන්නේ PayPal වල ඔයගොල්ලෝ දන්නවා ඇති ඔප්ෂන්ස් දෙකක් තියෙනවා. Pay for goods and services and sending for friends and family කියලා. ඒකට ඒ අවස්ථා දෙකෙන් ගත්තම දැන් ඔය P2P කරන කට්ටිය කරන විදිය වෙනස්. බාණ්ඩ එකට හා සේවාවකට කරන විදිය වෙනස්. ඒතර ඒ අවස්ථාවලදී එක එක ලිමිටේෂන්ස් තියෙනවා. ගොඩක් වෙලාවට PayPal වල එහෙම chargebacks ගොඩාක් බහුලව වෙනවා. chargebacks මොකක්ද කියලා ගත්තොත් එහෙම chargeback එකේ තියෙන payment එක කරාට පස්සේ දවස් 180ක් විතර ප්‍රමාණයක් PayPal එකට දෙනවා payment එක කරපු කෙනාට ඒක reverse කරගන්න option එක. එතකොට dispute එකක් open කරන්න පුළුවන් කෙලින්ම transaction එක කරපු ගමන්. සාමාන්‍ය බැංක් එකකින් නම් මේ process එක යන්න හරිම අමාරුයි. ලියුම් ලියාගෙන බැංක් එකට කතා කරලා මෙන්න මෙහෙමයි උනේ කියලා ඔප්පු කරලා යන්න ඕනේ. නමුත් PayPal කියන්නේ ඩිජිටල් වැඩ කරන කෙනෙක්ින්ද ඒ වගේ platform වල හරි පහසුවෙන් dispute එක initiate කරන්න පුළුවන්. එහෙම dispute එක initiate කරපු ගමන් ඇත්තටම transaction එක කරලා ඒක නා ආයේ reversal වෙන්න පුළුවන්. ඒකින්ද සාමාන්‍ය මාකට් එකේ නවතින කෙනෙක් නම් PayPal වලින් P2P කරන යන එක එච්චරම ඇඟට හොඳ නැහැ. ඊට පස්සේ තියෙන දෙයක් තමයි PayPal කිව්වම සාමාන්‍ය ක්‍රිප්ටෝ කරන්සි වගේ නෙවෙයි. ඒවා centralizedly maintain වෙන ඒවා. එතකොට centralized account limitations කියන එක අතිශය බහුල වෙන්න පුළුවන්. ඒ කියන්නේ මෙතන PayPal ගැන දන්න කෙනෙක් නම් දන්න ඇති. ඕගොල්ලන්ගේ accounts වල funds මාස 6 මාස 12 වගේ level එකට freeze වෙන අවස්ථා තියෙනවා. ඒවට experiences ඇති මේ කතා කරන කට්ටිය. එතකොට ඒ වගේ fund mechanisms use කරලා P2P කරන එක අතිශය භයානකයි කියලා තමයි දැන්ට කියන්න තියෙන්නේ. ඒ හින්දා knowledge එක සහ experience එක තියෙන කට්ටිය සමහර වෙලාවට කරනවා. නමුත් ඔයගොල්ලෝ පරිස්සමින් කරන්න කියලා තමයි තියෙන්නේ. අනිවාර්යෙන්. ඒ කියන්නේ මට තේරුණ එක හරිනම් අයියේ බිගිනර් කෙනෙක්ට ගොඩාක්ම suitable කියලා කියන්න බෑ නේද අපිට?
හරිට හරිලරු ගැන්නේ මේක තියන්නේ මේ ලේරක තියන එක්ස්පිරියස්ම යුසට විතරයි ඒගැන ඒගොල්ල යුස් කරන්නේ ගොඩක් ඇඩ්වාන්ස් පොලච්චිකක් තියෙන එහම ගොඩක් ප්‍රක්ටිකල් නොලච්චික තියෙන කලින් වෙලා තියන දෙවල් දැනගෙන මකට්ටික්න ගොඩක් එක්ස්පිරියස් නිද ඒ සාමාන්‍ය කෙනෙක්ට මේක හොඳ මලරයක් නෙමේ පාවිච්චි කරන්න අනිවාරෙන් නිසල්ලා එතකොට දැන් ෆයිනලි එතකොට අන්ඩර්ස්ටෑන්ඩින් එක නැහැමද? ඒ කියන්නේ P2P කියන්නේ ජස්ට් අපිට එක්ස්චේන්ජ් ෆීචර් එකක් නෙමෙයිද P2P කියන්නේ? ඒකට නිම්සරයියා ආන්සර් එකක් දුන්නත් කමක් නැහැ. ඔව් ඇත්තටම මේ ඒක අපි 100% ඇත්ත කියන්නත් පුළුවන්. P2P කියන්නේ ඇත්තටම නෙට්වර්ක් එකක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගොඩක් අය හිතන්නේ P2P කියන්නේ Binance හරි Bybit හරි වගේ ඇප් එකක තියෙන නිකන් එක පාර්ට් එකක් විතරයි කියලා. හැබැයි මේක ඊට වඩා ගොඩක් ගැඹුරු ෆයිනෑන්ෂියල් නෙට්වර්ක් එකක් කිව්වොත් හරි කියලා මම හිතනවා. එතකොට සාමාන්‍යයෙන් සාම්ප්‍රදායික බැංකුව ඒ කියන්නේ අපේ ලංකාවේ හරි වෙනත් රටක බැංකුව සහ බ්ලොක්චේන් කියන්නේ පද්ධති දෙකක්. අපි සරලව ගත්තොත් එහෙම අපි හිතනවට වඩා එතකොට මේ බෑන්ක්ස් ඩිජිටල් වොලට්ස් ඒ වගේම මේ ක්‍රිප්ටෝ සිස්ටම් මේ එකිනෙකට කනෙක්ට් වෙන තැනක් තමයි P2P කියලා කියන්නේ. එතකොට අපි අර කලින් කතා කරා වගේ කෙනෙක්ට ක්‍රිප්ටෝ එකෝසිස්ටම් එකට එන්න ඕන නම් එයාට යූස් කරන්න වෙන්නේ මෙන්න මේ P2P. එතකොට ඒ කෙනාට ක්‍රිප්ටෝ එකෝසිස්ටම් එකෙන් එක්සිට් වෙන්න ඕන නම් ඒත් එයා යූස් කරන්න මේ P2P කියන ඔප්ෂන් එක. මොකද දැනට හුඟක් රටවල මේ රෙගියුලේෂන් වෙලා නැති නිසා. ඒ කියන්නේ නිකම්ම එක්ස්චේන්ජ් ෆීචර් එකක් නෙමෙයි මේක. නෙට්වර්ක් එකක් කිව්වොත් හරි කියලායි මං හිතන්නේ. එතකොට නිම්සර අයියේ කෙනෙදිරි මාකට් එක කන්ට්‍රෝල් වෙන්නේ විසිබල් ඇඩ්ස් වලින් නෙමෙයි. ඔව් ඇත්තටම ඒ සාමාන්‍ය මේ විසිබල් ඇඩ්ස් වලින් නෙමෙයි මාකට් එක කන්ට්‍රෝල් වෙන්නේ. මේ රියල් මූව්මන්ට් වල තියෙන හිඩන් ෆ්ලෝස් වලින් තමයි මේ මාකට් එක මූව් වෙන්නේ. අනිවාරෙන් මං ඒත් එක්කම වගෙන් ඇහුවොත්තම දැන් ඇත්තටම මම මේ කතා කරේ මම නිකන් මම මගේ පර්ස්පෙක්ටිව් එකෙන් බැලුවේ මේක ඇත්තටම අපි හිතන්න ඕන විදිය වෙනසක් කරන්න ඕනේ. අපි පොඩි තින්කින් ෂිෆ්ට් එකක් කරන්න ඕනේ. මං හිතන්නේ මේක ඇත්තටම මේ ඔඩියන්ස් එකට හරිම ඉම්පෝර්ටන්ට් ලෙසන් එකක්. මං ඇත්තටම පොඩ්කාස්ට් එක පටන් ගද්දී හිතුවේ නැහැ මේක ඇත්තටම මේ වගේ තින්කින් ෂිෆ්ට් එක කරේ අයි කියලා. ඒක පොඩ්ඩක් නිම්සරට එක්ස්ප්ලেইন කරන්න පුළුවන්ද? ඒ කියන්නේ සාමාන්‍යයෙන් බිග්ිනර් කෙනෙක් පර්ස්පෙක්ටිව් එකෙන් ඔව් ඇත්තටම ඒ කියන්නේ දැන් මං හිතන්නේ මේ අපි දැන් මෙච්චර මේ එපිසෝඩ් 10කට ආසන්න ප්‍රමාණයකට ඇවිල්ලා ඒ 0 ඉඳන් පටන් අරගෙන මේ කින් එක ඒ නොලෙජ් එක දීලා මේ ගෙනා අපි මේ මෙතෙන්ට වෙනකන් ගෙනාවේ මේ කියන අන්ඩර්ස්ටෑන්ඩින් එක මේ යූසර්ස්ලට දෙන්න තමයි. එතකොට සාමාන්‍යයෙන් බිගිනර් කෙනෙක් කරන්නේ මේ වගේ P2P මාකට් එක සාමාන්‍ය ඇඩ්ස් බලලා ට්‍රේඩ් කරන එක. හැබැයි ඇඩ්වාන්ස් යූසර් කෙනෙක් හෝ ඇඩ්වාන්ස් මර්චන්ට් කෙනෙක් කරන්න මේ සිස්ටම් එක අන්ඩර්ස්ටෑන්ඩ් කරගෙන මේ අදාළ විදියට එකෝසිස්ටම් එකට එන්ටර් වෙනවද ඒකෙන් එක්සිට් වෙනවද කියන එක අන්ඩර්ස්ටෑන්ඩ් කරගෙන මේ P2P කියන ෆීචර් එක මේ P2P කියන නෙට්වර්ක් එක යූස් කරන එක තමයි වෙන්නේ. එතකොට අපි මේකේ ඩිෆරන්ස් එක තින්කින් එක කියලාත් කියන්න පුළුවන් මේකේ. ඒ කියන්නේ කෙනෙක් හිතන විදිහ තමයි ඇත්තටම මේ අදාළ P2P නෙට්වර්ක් එකේ වෙනස වෙන්නේ. එතකොට මේක නිකම්ම ටූල් එකක් නෙමෙයි. සාමාන්‍ය එක්ස්චේන්ජ් වල තියෙන ෆීචර් එකක් නෙමෙයි මේක. මේක නොලෙජ් එකේ ඩෙප්ත් එකට යන්න පුළුවන් නම් ඒකෙන් අන්ඩර්ස්ටෑන්ඩ් කරගන්න පුළුවන් නම් මේ සිස්ටම් එක ඒක තමයි ඇත්තටම මං හිතන්නේ මේ P2P ස්කූල් එකක් වශයෙන් අපිට දෙන්න ඕන පණිවිඩේ සාමාන්‍ය යූසර් කෙනෙක් හිතන්න ඕන මේ විදිහට සාමාන්‍ය ඇඩ් එකක් බලලා ට්‍රේඩ් කරන එක නෙමෙයි. ඒ අන්ඩර්ස්ටෑන්ඩින් එක ඒ දේ ගැන අවබෝධයෙන් හිතන එක තමයි මං හිතන්නේ අපි හැමෝටම දෙන්න ඕන පණිවිඩය. අනිවාරෙන් හරි දැන් මට ඇත්තටම නිකන් දැන් අපි පොඩ්කාස්ට් එක අදත් මං හිතන්නේ close to 30 minutes නෑ close to 40 minutes විතර අපි කරන් ගියා පොඩ්කාස්ට් එක. හරි ලස්සන ඉන්ටරෙස්ටිං ටොපික්ස් ටිකක් කතා වුණා. මම නිකන් සාමාන්‍යයෙන් මම ලිසන කෙනෙක්ගේ පර්ස්පෙක්ටිව් එකෙන් නිසල් අයියගෙන් මගේ ඔළුවේ තියෙන ප්‍රශ්න මම පොඩි නිකන් සමරයිස් ප්‍රශ්න ටිකක් තියෙනවා මම ඒ ටික අහන් යන්නම් අයියගෙන්. අයිය එතකොට straight forward නිකන් කිව්වොත් එහෙම so P2P equals bank transfers only the ලරු බැංක් ට්‍රාන්ස්ෆර්ස් විතරක් නෙවෙයි. transfer විතරක් නෙමෙයිනේ. එතකොට PayPal use වෙන්නේ mainly මොන වගේ දේවල් වලටද? ක්‍රොස් බෝඩර් ට්‍රාන්ස්ෆර්ස් සහ ඩිජිටල් බැලන්සස් මේන්ටේන් කරන්න. අනිවාර්යයෙන්. එතකොට hidden economy කියන්නේ මොකක්ද කියලා ආයි චුට්ටක් කිව්වොත්? P2P මාකට් එකේ විසිබිලිටි තියෙන ලේයර් එකට පිටින් තියෙන රියල් මාකට් ෆ්ලෝස්. හරි. ඕකේ. ඊට පස්සේ
අන්තිමට අයියගේ පැත්තෙන් පොඩ්ඩක් කිව්වොත් එහෙම as a summary අද එපිසෝඩ් එකේ most important points ටික එකතු කරලා අද එපිසෝඩ් එකේ beginner කෙනෙක්ට නැත්නම් ඉන්න P2P merchant කෙනෙක්ට දෙන්න පුළුවන් take away එක මොකක්ද? main take away එක. P2P සිස්ටම් එක සරල සිම්පල් සිස්ටම් එකක් වගේ පේනවා. හැබැයි ඒක ලේයර්ස් ගොඩක් තියෙන නෙට්වර්ක් එකක්. එතකොට විසිබිලි තියෙනවා ඇඩ්ස්, ට්‍රාන්ස්ෆර්ස් සහ ට්‍රේඩ්ස් වගේ දේවල්. නමුත් හිඩන් ලේයර් එකේ තියෙනවා liquidity flows, wallet systems, global payments වගේ ගොඩක් දේවල්. එතකොට ෆයිනල් ලයින් එක කියලා ගත්තොත් එහෙම මේකේ තියෙන්නේ විශේෂයෙන්ම P2P මාකට් එකේ පේන්නේ නැති දේකට වඩා ගොඩක් පවර්ෆුල් දේවල් හිඩන් ලේයර් එක මේන්ටේන් වෙනවා. අනිවාර්යයෙන් මාත් ඇත්තටම ඒක තමයි මටත් හිතුනේ පොඩ්කාස්ට් එක ඇත්තටම පොඩ්කාස්ට් එක අහන් ගියන් පස්සේ මටත් හිතුනේ P2P මාකට් එකේ පේන දේට වඩා පේන්නේ නැති දේ තමයි ඇත්තටම පවර්ෆුල් කියලා. හරි. එතනින් අපේ ප්‍රශ්න ටික අවසන්. මං හිතන්නේ අදත් ඔයගොල්ලෝ හැමෝම හොඳ නොලෙජ් එකක් ගන්න ඇති කියලා මං හිතනවා අපේ පොඩ්කාස්ට් එකෙන්. අද හරිම ඉන්ට්‍රස්ටිං ඇන්ඩ් ෆන් කියන්නේ ඇත්තටම අර රියල් ලයිෆ් ප්‍රැක්ටිකල් ටොපික් එකක් කතා කරේ කියලා කිව්වොත් හරි. අපි එපිසෝඩ් එක රැප් කරන්න කලින් අපිත් එක්ක එකතු වෙලා ඉන්න කට්ටියට අවස්ථාවක් දෙනවා ඔපිනියන්ස් ප්‍රශ්න ඉස්සරහට කරන්න ඕන දේවල් මොන හරි වැරදි වුණා නම් වැරදි අපිත් එක්ක ෂෙයා කරගන්න. හැමදාම වගේ රොග් අපිත් එක්ක එකතු වෙලා ඉන්නව නේද? හයි මායනද හයි හයි එහෙනම් රොග් කෑ. මේ ඇතර මේ තැංකව මේ පේපල් අප්ඩේට්කට මේ කලනුත් ඉතින් පේපල් හෙම රටවලට හදල ට්‍රයික දීලා තියෙනවා. ඇත්තර මේ අද තමයි තේරුණේ මේ ඇත්තර මේක මේ උලක් තියෙනවා නේද ලොකටම කිය. මොකද දැන් අපිට ලෝන්චලා තිබ්බත් මේ ඔය කියන විදිහට ෆන්ඩ්ස් දවසක සෙසුව කරන් ආපොසටක් රිවර්ස් කරන්න පුළුවන්. ඒක දැනගත්තේ අද. එතකොට තියෙන රිස්ක් එක ගැන තේරුම් ගත්ත ඇතර මාද මං ඇත්තර කතා මැද්දෙන් ජොයිනුනේ. තැන්ක් යූ නිසල්ලයි ඒක ගැන එක්ස්ප්ලේන් කරාට. අනිවාර්යෙන් ඒ වගේම රොග්ට thank you කියන්න ඕන අපිත් එක්ක මුලින් ඉඳන්ම එකතු වෙලා ඉන්නා රොග්. තව කවුරු හරි ඉන්නවද අපිත් එක්ක ප්‍රශ්න අහන්න? අපිත් එක්ක ප්‍රශ්න අහන්න තමන්ගේ ඔපිනියන් එකක් දෙන්න වෙන්න පුළුවන්. මම හිතන්නේ නේද ඒත් එකම පොඩි අප්ඩේට් එකක් දෙන්න ඕනේ. අපි ඉස්සරහට එන මේ P2P hiring program එකට select කරගත්ත users ලා 3-4 දෙනෙක් ඉන්නවා. ඒත් එක්කම අපේ P2P platform එක සහ තියෙන tools ගැන මේත් එක්කම පොඩි explanation එකක් දුන්නොත් එහෙම අපේ Ceylon Cash P2P school එක p2p.ceyloncash.com කියන site එකෙන් ඔයගොල්ලන්ට යන්න පුළුවන්. මේ ඉන්න කට්ටිය ගොඩක් sign up වෙලා ඉන්නවා. අදත් මට call එකක් ඇවිල්ලා ඇහුවා අයියේ site එකට යන්නේ කොහොමද? NIC check tool එක බලාගන්නේ කොහොමද කියලා. මම එතකොට කිව්වේ p2p.ceyloncash.com site එකට යන්න. ඒක මතක තියාගන්න p2p.ceyloncash.com. ඒක ඇතුලේ අපි enable කරනවා අලුත් features දෙක තුනක්. ඔයගොල්ලන්ට දැනට ඔයගොල්ලෝ දැනවත් verified merchant කෙනෙක් නම් තව ඉස්සරහට ඔයගොල්ලන්ගේ profile card එක acquire කරගන්න. ඔයගොල්ලන්ගේ කරගන්න option එකකුත් දෙනවා. ඔයගොල්ලෝ මීට අවුරුදු දෙක තුනකට කලින් වුණත් මාකට් එකේ ad එකක් දාලා තියෙනවා නම් ඔයාලට profile card එකක් අපේ platform එක තුළ හැදිලා තියෙනවා. ඔයාගේ benefits අනුව ඔයාගේ trading behaviors අනුව අපි හදපු ඔයාටම හද profile එකක් maintain කරනවා. ඒකට හේතුව තමයි මේ අපි ඇත්තටම ඔයගොල්ලෝ ගැන ගොඩක් දේවල් අධ්‍යයනය කරලා තියෙනවා. ඒ දේවල් ගැන දන්නවා සහ technologically අපි මේ දේවල් කරන්න තමයි P2P school එකේ ගොඩක් දේවල් උගන්වන්නේ. මේක කලින් කිව්වත් වගේ get rich quick scheme එකක් නෙවෙයි. කිසිම විදිහකින් crypto course එකක් නෙවෙයි මෙතන උගන්වන්නේ. අපි මෙතන technologically යම් දෙයක් උගන්වන්න P2P community එකක් හදන්න සහ ලංකාවේ P2P community එකේ voice එක වෙන්න තමයි අපි මේ try එක කරන්නේ. එතකොට අපි එතනින් එහාට විශේෂ programs දෙකක් ගැන මතක් කරන්න තියෙනවා. එකක් තමයි Bybit එකේ hiring program එක තියෙනවා. Bybit hiring program එක ගැන voice note එකක් දාලා තියෙනවා. Bybit ලගේ main P2P group එකේ. ඒකේ invite link එක නැත්නම් මෙතන ඉන්න කට්ටියකින් අපේ speakers ලා ඉල්ල ගන්න. ඒකට join වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ චාමරේ ඉන්නවා CJ ගෙන් ඉල්ල ගන්න පුළුවන් Bybit P2P group එකේ link එකක්. ඔයගොල්ලන්ට P2P කරන්න කැමති නම් දැන්වත් P2P කරන කෙනෙක් නම් verified merchant කෙනෙක් නම් ඒ P2P group එකට connect වෙන්න පුළුවන්. ලංකාව ඇතුළත තියෙන ප්‍රධාන ප්‍රශ්න තියෙනවා නම් මොන හරි ඒ ප්‍රශ්න වලට solutions දෙන්න P2P group එකක් වෙනම create කරලා තියෙනවා. ඒත් එක්කම ඉතුරු exchanges වලත් MEXC, Bitget, Binance වගේ exchanges වලත් වෙනම වෙන් වූ P2P groups සහ channels maintain වෙනවා දැනට. P2P hiring program එක ගැන කිව්වොත් එහෙනම් මම ආයේ පොඩි explanation එකක් දෙන්නම්. Bybit එකෙන් issue කරලා තියෙනවා P2P hiring program කියලා එකක්. P2P hiring program එකෙන් වෙන්නේ ඔයගොල්ලෝ සති දෙකකට සැරයක් ඔයගොල්ලෝ create කරන trading volume එක අනුව ඩොලර් 10000ක් trading volume එකක් හදනවා නම් ඩොලර් 100කුත් ඩොලර් 20000ක් trading volume එකක් හදනවා නම් ඩොලර් 200කුත් ඩොලර් 40000ක් trading volume එකක් හදනවා නම් ඩොලර් 400ක incentive එකකුත් Bybit එකකින් ගෙවන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ඒකට select වෙන 3 දෙනෙක් ඉන්නවා. දැනට මේ වෙද්දි ලියා, විහා
සහ ගයාන් සිලෙක්ට්ලා ඉන්නවා ප්‍රධාන වශයෙන්ම හයිරින් ප්‍රෝග්‍රෑම් එකට. තව දෙන්නෙක්ට chance එක තියෙනවා ඇප්ලයි කරන්න. මම හිතන්නේ ඇප්ලයි කරපු කට්ටියත් ඉන්නවා. ඒගොල්ලන්ගේ ට්‍රේඩින් වොලියුම් සහ ට්‍රේඩින් බිහේවියර්ස් අනුව තමයි මේ හයිරින් ප්‍රෝග්‍රෑම් එකට සිලෙක්ට් වෙන්නේ. ඔයගොල්ලෝ අතරම ප්ලැට්ෆෝම් එකේ ප්ලැට්ෆෝම් එකට හයර් වෙනවා වගේම ලෙවල් එකකට පුළුවන්. ඔයගොල්ලොන්ට කාලයක් තියෙනවා සති දෙකේ මාස එකහමාරක් තරම් දුරට යන්න පුළුවන් වෙනවා. ඒත් එක්කම මෙක්සි එක්ස්චේන්ජ් එකනොත් ඒ වගේම ඔෆර් එකක් දීලා තියෙනවා. ඔයගොල්ලන්ගේ ඩිස්කවුන්ටඩ් ඇඩ්ස් දෙන්න ඩිස්කවුන්ටඩ් ට්‍රේඩ්ස් වලට ඇඩ්ස් දාන්න පුළුවන් විදිහට ඔප්ෂන් එකක් හදලා දීලා තියෙනවා ඒගොල්ලෝ. අපි මෙතනදී මේ ආයෙත් කියන්නේ ඒ ඩිස්කවුන්ටඩ් ඇඩ්ස් දාන්න උනත් මෙතනදී බෙස්ට් ප්‍රයිස් වලට ඉෆෙක්ටිව් ලික්විඩිටි වලට වගේ තියෙන දේවල්ට ස්පෙෂල් බෙනිෆිට්ස් ඇඩ් කරලා තියෙනවා. ඒ දේවල් වල ලින්ක්ස් සහ දේවල් ඉස්සරහදී පීටුපී ස්කූල් එකෙන්ම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මේ දේවල් අපි කතා කරන්නේ විශේෂයෙන් එක්ස්චේන්ජ් එක ප්‍රොමෝට් කරන්න නෙවෙයි. ඔයගොල්ලන්ට මේ මාකට් එකේ තියෙන දේවල් පහසුවෙන් දැනගන්න සහ ඒවයින් අන් කරගන්න පුළුවන් දේවල් කරන්න. එතකොට අපි මේ කියන්නේ කිසිම වෙලාවක ඔයගොල්ලන්ගේ කරන්සිස් නැත්නම් ක්‍රිප්ටෝ එක්ස්චේන්ජස් වල තියාගන්න කියන එක නෙවෙයි. නමුත් එක්ස්චේන්ජස් වල තියෙන ටූල්ස් පාවිච්චි කරලා ඔයගොල්ලන්ට කරන්න පුළුවන් දේවල් ඔයගොල්ලෝ ඒවා පාවිච්චි කරන්න ඒවයින් ගන්න පුළුවන් බෙනිෆිට්ස් ගන්න ඔන් රෑම්ප් ඔෆ් රෑම්ප් කරන්න පාවිච්චි කරන බහුතරයක් එක්ස්චේන්ජස් ඒ වගේ දේවල් කරන්න පුළුවන් වෙන්න තමයි. ඒතකොට ඒ අතරමැදදී කෙනෙක්ට හිතෙනවා නම් මේ එක්ස්චේන්ජ් එකේ සල්ලි තියාගන්න හොඳ නැහැ කියලා අනිවාර්යයෙන්ම ඔව්. ඔයගොල්ලන්ගේ කීස් නෙවෙයි නම් ක්‍රිප්ටෝ කරන්සි වල කීස් if කියන්නේ ප්‍රධාන වාක්‍යයක් තියෙන්නේ not your keys not your coins. ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ කීස් නෙවෙයි නම් ඒ coins ඔයාගේ නෙවෙයි. සාමාන්‍ය බැංකුවක් විදිහට වැඩ කරන විදිහටම තමයි සාමාන්‍ය එක්ස්චේන්ජ් එකත් වැඩ වෙන්නේ. ඒකින්ද හැම එක්ස්චේන්ජ් එකම සමහර දේවල්ට try කරනවා ඒගොල්ලන්ගේ web3 wallets වල සහ self custody වලටත් move කරන්න. මොකද ගොඩක් කට්ටිය self custody ගැන කියලා දෙන්න try කරනවා. අපි මේ try එක දෙන්නේ ඔයගොල්ලෝ හැමෝටම ක්‍රිප්ටෝ ගැන හරියට උගන්වලා ක්‍රිප්ටෝ මාකට් එකේ කොහොමද මේන්ටේන් වෙන්නේ කියලා තේරුම් කරලා කොහොමද ඉස්සරහට යන්නේ කියන එක හරියට පැහැදිලි කරන්න. අපේ මේ විහඟටත් කතා කරන්න රික්වෙස්ට් කරලා තිබ්බ නේද? ඕයි ඇත්තර මේ නිසල්ලය කිව්වගේ අපේ එන්නයිසිච්ච එක ගොඩක් අපිට අටිනවා මට ඇතුළුව සහ පිටුපි කමිනිටිකට කියනවට තරක් නෙමේ ඔයාලට ට්‍රයි කරලා බලන්න මේක මේ මහිතන ගොඩක් ලාජ්‍ය මවන්ස් වලට මේ ඇත්තරම් වටිනවා එත්තක අපේ නිසල්ල ඇතුළු ටීම් එකට තැන්ක්ස් කරන්න ඕන මේ වගේ නොලෙජ්ජ අපිට බෙදලා දෙනවට එයාලගේ ඇත්තරම වාලගේ පර්සනලි ටයිම් එකත් අරගෙන ඉස්සරහටත් අනිවාරය මේ වගේ වැඩ කරගෙන යන්න ඕනේ. thank you so much විහඟ ඔයාගේ ලස්සන දේට මට වචන එන්නේ නැහැ කියන්න අතන කිව්වට. හරි පිත් එක්ක තව එකතු වෙලා ඉන්න කට්ටිය ඉන්නවද? මොන හරි ඔපිනියන් එකක් දෙන්න කවුරු හරි කට්ටිය ඉන්නවද ඔය පැත්තේ? පොඩි යෝජනාවක් තියෙනවා ලහිරු. අනිවාර්යෙන් රොක් කියන්න. මේ අපි පොඩ්ඩක් නිසල්ල ඇත්ත එකත් කතාල්ලා මේක මේ පොඩක් ගෙන YouTube Facebook දෙපැත්තෙම නිකං පොඩ්කාස්ට් එක මේ විදිහටම ලයිව් දෙන්න යන්න. for sure මම හිතන්නේ අපි පොඩි කන්වර්සේෂන් එකක් ගියා නේද නිසල්ලා ඊයේ කොහොමද කරන්න කියලා. ඔව් රෝග ඇත්තටම අපි මේ ප්ලැට්ෆෝම් තුන කියන්නේ ඇත්තටම මේ යූසර්ස්ලාට එන්ගේජ් වෙන්න පුළුවන් හින්දා අපි මේත් එක්කම යන ගමන්ම රියල් ටයිම් දාගන්න try කරනවා YouTube වල. දැනට පොඩි ප්‍රශ්නයකට තියෙන දැනට අපේ ටීම් එකේ තියෙන වර්ක් ෆෝස් එකත් එක්ක අපි සමහර වෙලාවට මේක එඩිට් කරලා එලිට අරන් YouTube දාන්න තරම් සමහර වෙලාව මදි වෙනවා. ඒකින්ද අපි පුළුවන් තරම් ඉක්මනට එඩිට් කරලා YouTube එකට දාගන්න try කරනවා. එහෙම කරොත් මේක අනිවාර්යයෙන්ම ගොඩක් කට්ටියට ෂෙයා වෙන්න chance එක වැඩි තමයි. එහෙම සපෝට් එකක් දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් ඔයගොල්ලෝ මේ දේවල් වලට කන්ට්‍රිබියුට් කරන්න කැමති නම් අපි අනිවාර්යෙන් ඒක දාමු. දැනට මම හිතන්නේ පළවෙනි එපිසෝඩ් එක අපි පබ්ලිෂ් කරා YouTube එකේ සිලොන් කෑෂ් channel එකේ. ඊටු ටිකත් අපි ඉස්සරහට අරන් යන්න try කරමු. ඔය ලයිව් දෙනවනම් මගේ පේජ් එක මගේ channel එකේ දෙකෙන් මම කීස් දෙන්නම් ඔයාගේ මේ පබ්ලිෂ් කරන්න. නැත්තම් ක්‍රොස් පුට් හරි කමන්නේ. හරි අපි ඒ විදිහට මේ ක්‍රොස් පෝස්ට් කරන්න උනත් මේ ලයිව් යන්න උනත් කරන්න පුළුවන්. මොකද ඒකෙන් ගොඩක් දෙනෙක්ට නොලෙජ් එක ෂෙයා වෙනවා වැඩි. දුමිදු මොන හරි ෆීඩ්බැක් එකක් තියෙනවද? ඔවුරොක් මේ අපි වා කියප ගැන කලින් අපි ඩිස්කෂන්යක් ගියා මේ ඇත්තරම දැන් YouTube එකේ දානේ වගේ ෆස්ට් එක පබ්ලිෂ් වෙලා තියෙන්නේ 2 සහ 3 අප්ලෝඩ් කරන්න රෙඩි කරලා තියෙන්නේ. ඒක ඉක්මනට දාන්න පුළුවන් සහ අනිත් ටිකත් මේ අර කියන්නේ අපි අර platform ගොඩ ගැන හින්දා සමහර ඒ වගේ ඔය අර අපි ඉන්ටරප්ට් වෙන ඒවා තියෙනවා. එතකොට ඒවා අපි බල අහපුව අහලා එඩිට් කරන්න ඕනේ. එතකොට එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒකයි ඩිලේ වෙන්නේ. මේ ඉක්මනට YouTube එකට දාන්න පුළුවන් සහ මේ ස්ට්‍රීමින් ප්ලැට්ෆෝම් අනිත් ඒවාටත් ඒ කියන්නේ ඔයාලට ඔඩියෝ වර්ෂන් අහන්නත් අනිත් ඒවාට දානවා. රියල් ටයිම් ස්ට්‍රීම් කරන එක ගැන පොඩ්ඩක් බලමු. අපි ඒක කතා කරලා තියෙන්නේ කොහොමද ඒක හරියට. මොකද අපි එහෙම කරනවා නම් ඒක හරියට ඩිලේ නොවෙන්න කරන්න ඕනේ. මොකද නැත්තම් අපි අර
quality එකක් නැතුව කරලා වැඩක් නැති හින්දා අපරාධ හින්දා මේ බලමු. thank you ඇත්තම රොක් එක කියපුවට. හරි. ආයෙත් පාරක් මම ස්තුතියි කියලා කියනවා අපිත් එක්ක කතා කරන්න එකතුණු දෙන්නටම. විහඟ රොබ් හැමදාම වගේ අපිත් එක්ක මුලින් ඉඳන්ම එකතු වෙලා හිටියා. තව කවුරු හරි ඉන්නවද අපිත් එක්ක එකතු වෙලා ඔපිනියන් එකක් දෙන්න? නැත්නම් අපිට පුළුවන් අපේ පොඩ්කාස්ට් සීරීස් එකේ 10 වෙනි එපිසෝඩ් එක අවසන් කරන්න. ඒත් එකම ඉස්සරහා පොඩ්කාස්ට් එකට ටොපික් එකකුත් කැමති නම් කියාගෙන යන්න. ඒවත් අපිට අනිවාර්යෙන්. ඇඩ් කරන්න පුළුවන්. and ඔව් අනිවාර්යෙන් අනිත් එක අපිට පොඩි දෙයක් අහන්න ඕනේ වෙලාවේ තත්ත්වය මොකද කට්ටියට මොකද වෙලාවේ යම් කිසි වෙනසක් වුණා අපි සාමාන්‍යයෙන් උදේවරුවේනේ වැඩ කරන්නේ අද පොඩ්ඩක් නිදා ගන්න කලින් වැඩ කරන්න කියලා හිතුණා කට්ටිය ඔපිනියන්ස් දාගෙන යන්න පිටුපි ස්කූල් ගෲප් එකේ ඉන්නවා කියලා මම හිතනවා හැමෝම සෝ එතනත් ඔපිනියන්ස් දාගෙන යන්න වෙලාව අවුලක් නැද්ද ඉස්සරහට කතා කරන ටොපික් එකක් අනිත් එක අපි සමාජලට අපි අපිත් අපේ පැත්තෙනුත් සාමාන්‍යයෙන් ටොපික් දෙක තුනක් එකතු කරලා අපි පොඩ්ඩක් පෝල් එකක් එම දාලා try එකක් දෙමු නේද? මොකද එතකොට ඒගොල්ලන්ට ඩිසිෂන් එක ගන්නත් ලේසියිනේ. ඔව් ලහිරු. ඒ විදිහට කරමු අපි. ඒ විදිහ කරමු. හරි. එහෙනම් හැමදාම වගේ thank you so much අපිත් එක්ක එකතු වෙලා හිටියට මම හිතනවා අද පොඩ්කාස්ට් එකනොත් හොඳ knowledge එකක් එකතු වෙලා හිටපු හැමෝටම යන්නේ නැති කියලා. දැන් රොග් වගේ කට්ටිය ඉන්න පුළුවන් මැදින් එකතු වෙන කට්ටිය බය වෙන්න එපා මොකද අපි රෙකෝඩින්ග්ස් දානවා ඒවා බලලා සින්ක් අප් වෙලා ඔයගලන්ගේ P2P ජර්නි එක ස්මූත්ලි ෆ්‍රෝඩ්ස් වලට අහු වෙන්නේ නැතුව චිල් එකේ කරන් යන්න කියලා තමයි කියන්නේ. thank you so much එකතු වෙලා හිටියද. ජය වේවා එහෙනම් අපි අපේ 10 වෙනි පොඩ්කාස්ට් P2P පොඩ්කාස්ට් සීරීස් එකේ 10 වෙනි එපිසෝඩ් එක අවසන් කරනවා. ජය වේවා. ජය වේවා. නලින් ඔව් එහෙනම් ඔයාව P2P ගැන ගැනම වෙරිෆයිඩ් මේචන් කෙනෙක් නොවන කෙනෙකුට කොහොමද මේක කරගෙන යන්නේ කියන එක පොඩ්ඩක් කියන්න පුළුවන්ද? ඒ කියන්නේ අනිවාර්යෙන් සලයි try කරලා තියෙන්නේ මම දැන් රෙකෝඩින් දෙක තුනක් බැලුවා පළවෙනි එපිසෝඩ් එකයි දෙවෙනි එකයි එතනින් එහාට දැන් බලන එකම තියෙන්නේ. ඔව් නලින් ඇත්තටම මේ P2P මර්චන්ට් කෙනෙක් වෙන්න පුළුවන් දැනට අපේ අපි හරහා P2P ස්කූල් එක හරහා P2P මර්චන්ට් කෙනෙක් වෙන්න පුළුවන් බයිබිට් ප්ලැට්ෆෝම් එකේ. එතකොට ඔයාලට කරන්න තියෙන්නේ ඔයාගේ නම සහ ඒ අදාළ ඩීටේල්ස් ටික එවන්න අපේ ස්පීකර් කෙනෙක්ට. එතකොට ඔයාට ස්ටාර්ට් ජෙනරල් ඇඩ්වර්ටයිසර් කෙනෙක් විදිහට රෙජිස්ටර් වෙලා ඔයාට ඇඩ්වර්ටයිසින් පටන් ගන්න පුළුවන්. අපේ එපිසෝඩ් ටික අපි පබ්ලිෂ් කරන්නම් ළඟදීම. එතකොට අයිඩියා එක ගන්න පුළුවන් කොහොමද ටික මැනේජ් කරගෙන මේ ටික කරන්න කියලා. ඒ වගේම ඔව් වෙරිෆයිඩ් මර්චන්ට් කෙනෙක් විදිහටත් ඉදිරි ඒ ඉන්ස්ට්‍රක්ෂන් ටික ගන්න පුළුවන් අපේ කට්ටියගෙන්. තව කවුරු හරි ඉන්නවා නම් එයාටත් මේ විදිහට අපේ ටීම් එකේ කෙනෙක්ට මැසේජ් එකක් දාන්න. එතකොට අපේ ටීම් එකෙන් කනෙක්ට් කරලා දෙයි අදාළ ශ්‍රී ලංකන් BD ටීම් එක බයිබිට් එකේ. එතකොට එයාලා හරහා රෙජිස්ටර් වෙන්න පුළුවන්. thank you so much නලින් අක්කරම හොඳයි අතන සතුටු වෙනවා ඒ වගේ ප්‍රශ්නයක් අහපු එක ප්‍රශ්න අහන්න බය වෙන්න එපා හැමදාම කියන වගේ රෙකෝඩින්ග්ස් ටික දානවා අපි P2P පොඩ්කාස්ට් සීරීස් එක කරන්නේ බේසික් නොලෙජ් එකක්වත් නැති බට් P2P කරන්න කැමති එක්කනාගේ ඉඳන් හොඳටම P2P දන්න එක්කනාට එනකන් අපිත් එක්ක එකතු වෙලා අපිත් එක්ක නොලෙජ් එක එයාගේ නොලෙජ් එකත් අපිට දීලා ෂෙයා කරගන්න පුළුවන් okay thank you so much එන අපිත් එක්ක එකතු වෙලා හිටපු හැමෝටම එහෙනම් ජය වේවා කියලා පොඩ්කාස්ට් සීරීස් එකේ 10 වෙනි සෙෂන් එක එපිසෝඩ් එක අපි අවසන් කරනවා thank you so much ජය වේවා ජය වේවා.